ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ මොරගහකන්ද ජලාශය සහ ඒ යනකොට අපිට තියෙන ලොකේෂන්ස් ටික. ඉතින් මේ හරිම ලස්සන ලොකේෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් ක්ලයිමේට් එකක් ටිකක් හොඳ ක්ලයිමේට් එකක් තියෙන මේ දවස් ටිකේ මේ මොකද මේ පොඩි වැස්සත් එක්ක යන පොඩි මේකක් තියෙනවා. ඉතින් අපි දෙන්න අද යන්නේ අපේ බයික් එකේ. ඉතින් අපි ඉස්සරහට බලමු මොනවද අපි බලන ලොකේෂන්ස්. ඒ වගේම අපි යනවා ඇලහැර අමුණ බලන්න. ඊට පස්සේ මින්නේරි කුඩා මින්නේරි දේවාලයේ ඔය ටික මේ යන ලොකේෂන් එකේ සම්පූර්ණම අපි තියෙන ලස්සන තැන් ටිකක් ඔයාලට පෙන්නනවා. ඉතින් channel එකට අලුතෙන් ආපු කවුරු හරි ඉන්නවා නම් ඉතින් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන videos, මේ වගේ ලස්සන vlogs බලන්න. ඒ වගේම ලස්සන locations ටිකක් ඉස්සරහට ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මේ පැත්තේ තියෙන. එහෙනම් අපි එහෙනම් start කරමු අපේ ගමන. ඉතින් අද අපි මේ ගමන ආරම්භ කරන්නේ ගිරිතලේ නාවුල කියන මෙන්න මේ පාරේ තමයි අද අපි ගමන ආරම්භ කරන්නේ. ඉතින් ඔයාලා කොළඹ පැත්තේ වගේම ත්‍රිකුණාමලය ඊට පස්සේ නුවර මාතලේ මේ වගේ පැති වලින් එනවනම් ඔයාලට පුළුවන් නාවුලට ඇවිල්ලා මොරගහකන්ද පාරේ මෙන්න මේ විදිහට මේ මොරගහකන්ද බලන්න එන්න. ඉතින් අද අපි යන මේ ගිරිතලේ නාවුල කියන රෝඩ් එකේ තියෙන ලොකේෂන්ස් ටිකත් එක්කම තමයි අද අපි ඔයාලට කතාව අරගෙන එන්නේ. ඉතින් අද අපි ඔයාලට පෙන්නනවා මෙන්න මේ ගිරිතලේ නාවුල කියන ප්‍රධාන මාර්ගයේ තියෙන ලොකේෂන්ස් ටිකකුත් මේ මොරගහකන්ද බලන්න යනකොට. ඉතින් මේ දේවලුත් එක්ක වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. අපි දැන් ඉන්නේ ගිරිතලේ ඇලහැර මේ පාරේ තමයි ඉන්නේ. ඉතින් මේ බණ්ඩකොළන බයික් එක අරගෙන යනවා. මේ පාරේ තමයි අර මේ ඇලහැර අමුණ කියලා තියෙන්නේ. අර රජ කාලේ අමුණක් තියෙන්නේ අර ඇලහැර අමුණ කියලා අන්න ඒක තියෙන්නේ මේ පාරේ තමයි. අපි ඔයාලට යන තැන මට පෙන්නන්නම්. අපි ඒකත් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඒ වගේම මේ පාර තව ටිකකින් අපිට හම්බ වෙනවා සීබලාවේ දේවාලය. ඒ කියන්නේ කුඩා පින්නේරි සීබලා දේවාලය හම්බ වෙන ඉස්සරහයි. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. අපි ඒකත් පෙන්නන්නම්. ඉතින් මේ ලයින් තමයි යන්න තියෙන දිගට. ඉතින් මේ විදිහට ලයිනේ තමයි කිලෝමීටර් මොරගහකන්දට තියෙනවා තව කිලෝමීටර් 10ක් විතර. ඔයාලට පේන තැන් සමහරක් තැන්වල අලි වැටවල් තියෙනවා. ඔන්න ඔය ඇලෙන් ගොඩ වෙලා මේ ඇලහරහා ඔය අලි ඇවිල්ලා මෙන්න මේ පාර හරහා ඇවිල්ලා මෙන්න මේ කුඹුරු වලට යනවා. දැන් ඔන්න කුඹුරු වැඩ කරන්න කුඹුරු සමහරක් තැන්වල ආන්නත් පටන් අරන් තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙ දැන් ඔයන් කැපිලා ඉවර වෙච්ච කාලේ තමයි අපි මේ යන්නේ. ඉතින් මේ කුඹුරු වලට අලි ඇවිල්ලා කරදර කරන හින්දා සමහරක් තැන්වල මේ පාරේ අයිනේ ගොඩක් ගිනි මැල ගහගෙන එහෙම කට්ටිය රැයට ඉන්නවා. ඉතින් පැල් එහෙමත් හදලා තියෙනවා ගොඩක් මේ පාරයිනේ. ඉතින් අපි මේ පැල්ලුත් ඔයාලට පෙන්නන්න. ඉතින් guys අපි කිව්වා වගේම අපි කුඩා මිනේරි දේවාලයට ඇවිල්ලා ඉන්නේ ඔරුබැද් සියඹලාව. මේ හරියට කියන්නේ. ඉතින් guys මේ සියඹලා දේවාලේ අපි අනිවාර්යෙන් මේ පාරේ යනකොට පඳුරක් දාලා තමයි යන්නේ. මොකද ඓතිහාසික ස්ථානයක්. ඉතින් මෙතන ගොඩක් ખાસකම් තියෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් අද අපි මේ ඉන්න කුඩා මින්නේරි දේවාලයේ පිහිටලා තියෙන්නේ ඇලහැර ප්‍රදේශයේ. ඉතින් මේ ඇලහැර කියන ප්‍රදේශය ඒ කාලේ ඒ කියන්නේ රජ කාලේ හඳුන්වලා තියෙන්නේ අලිසාර කියලා. ඒක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේ දේවාලයේ. එතකොට මේ දේවාලයේ මෙතන ඉදි වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාලට අපි මේ පෙන්නපු ඇල තමයි ඇලහැර ඇල. ඉතින් මේ ඇලහැර ඇල නිර්මාණය කරලා තියෙන්නේ වසඹ රජතුමා. ඉතින් වසඹ රජතුමා මෙන්න මේ ප්‍රදේශයේ තියෙන කුඹුරු පෝෂණය කරන්න මෙන්න මේ ඇල නිර්මාණය කරාට පස්සේ මේ ගම්වල ඉන්න ජනතාවට මේ කුඹුරු වලට ඇරිතරම් අවශ්‍ය ජලය හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉදිකිරීමක් කරපු මේ රජතුමාව මෙයාලා දේවත්වයෙන් සලකනවා. ඉතින් මේ නිසා මෙයාලා පුද පූජා පවත්වන්න ඒ වගේම එක කිරීතිරීමේ මංගල්‍ය මේ වගේ දේවල් කුඹුරු වැඩ ආරම්භ කරන්න කලින් එයාලා ගිය කන්නේ ගත්ත අස්වැන්නෙන් කොටසක් වෙන් කරලා ඒකෙන් මෙන්න මෙතනට ඇවිල්ලා කිරීතිරීමේ මංගල්‍ය ඒ වගේම බාරහාර වීම මෙතනදී සිද්ධ කරනවා. ඉතින් මෙතන මේ තියෙන සියඹලා ගහේ තමයි මේ වසඹ රජතුමා මෙතනින් එහාට මෙහාට මේ ඇල හරහා ඔරුවකින් ගමන් කරලා තියෙනවා. මෙන්න මේ සියඹලා ගහේ තමයි එයාගේ මේ ඔරුව ගැට ගහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ස්ථානයේ මෙන්න මේ කියන කුඩා මින්නේරි දේවාලය නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ වගේ ඇලක් නිර්මාණය කරලා මේ වගේ කුඹුරු ගොඩක් අස්වද්දන්නේ කියන රටේ ජනතාවට කන්න බොන්න මේ දේවල් වලට වගා කරන්න මේ වගේ කුඹුරු හදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ ඇල හදපු හින්දා. ඉතින් මේ ඇල නැත්තම් මේ කුඹුරු කිසිම දෙයක් පෝෂණය කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අර රජතුමාව මින්නේරි දෙවියන් විදියට සලකලා උඩා මින්නේරි දේවාලයක් විදියට මේ ඔරුබැඳි සිය බලාවේ හදලා තිබුණේ. ඔයාලට අපි පෙන්නවුවේ. ඉතින් ඒකේ ලොකු ශාඛාවක් තමයි මින්නේරි දේවාලය කියන්නේ. ඉතින් ඒක තියෙන්නේ නම් මින්නේරියේ. ඔයා හිතන්නකො මේ වගේ වෙල්යායක් අයිනේ ගයක් ලස්සන ගයක් හදාගෙන මේ කුඹුරු යාය දිහා බලාගෙන ඉන්න තියනවා කියන්නේ කොච්චර හොඳ ෆීලින් එකක්ද. ඉතින් මේ වගේ පැත්තක ජීවත් වෙන්නත් ඉතින් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. දැන් ඔන්න බලන්න අර කුඹුරු වල ලියදිවල ලස්සන. ඉතින් දැන් අපි අර ඉස්සරහා තියෙන තුම්මන් අන්දයක්. ඉතින් දැන් අපි ඉන්නේ ඇලහැර හරියටම. ඉතින් මෙතනදී වම් පැත්තට ගියොත් එහෙම අපිට යන්න පුළුවන් කිලෝමීටර් 23ක් ගියාට පස්සේ පල්ලේගම කියන ටවුන් එකට. ඊට පස්සේ කිලෝමීටර් 8ක් අපි ආයේ වම් පැත්තට ගියොත් එහෙම අපිට කලහගල කියන ටවුන් එක හම්බ වෙනවා. ඒක ජංක්ෂන් එකක්. ඊට පස්සේ අපි දැන් කෙලින්ම ඔය දකුණු පැත්තට, ඒ කියන්නේ මේකේ උඩ පැත්තට ගියොත් එහෙම මේ විදියට අපිට හම්බ වෙනවා නාවුල කියන ටවුන් එක. ඉතින් ඔයාලට මාතලේ දඹුල්ල පැත්තෙන් එනවනම් නාවුලට ඇවිල්ලා තමයි මොරගහකන්ද බලන්න එන්න වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් දකුණු පැත්තට තමයි දැන් අපි යන්න ඕනේ මේ පාරෙන් ඇවිල්ලා. ඉතින් කිලෝමීටර් 26ක් වගේ දිනවා මේ පාරෙන් නාවුලට යනවනම්. ඉතින් මේ තමයි ඇලහැර කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. මම තව චුට්ටක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම් ඔයාලට මේ ඇලහැර කියන නම හැදුනේ මෙන්න මෙතන මේ හේතුව නිසා. මේ අර බෝවතෙන් එන්න ඇල මාර්ගය මේ ඉස්සරහින් මෙන්න මෙතනදී මේ හැරෙනවා මේ දකුණු පැත්තට. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මෙතනට මේ ඇලහැර කියන නම හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පැත්තෙන් ගිහිල්ලා ඔයාලට කළුකංග ජලාශය බලා ගන්න යන්නත් පුළුවන් මේ පාර හරහා ගිහිල්ලා. ඒකත් මේ වගේම විශාල ජලාශයක්. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ පැත්තෙන් එන ඇල මෙතනදී මේ පහළ පැත්තට යන්නේ නැතුව මෙන්න මේ පැත්තට හැරවිලා තියෙනවා. ඉතින් මේ හරවපු තැනට තමයි මේ ඇලහැර කියලා කියන්නේ. හරි අපි යමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු තව කොහොමද කියලා. ඉතින් මේ තියෙන ඇලහැර ටවුන් එක බලන්නකො ලස්සන කොහොමද කියලා. මේ තියෙන්නේ බලන්නකො. ඉතින් දැන් අපි යන්නේ මේ ඇලහැර ටවුන් එකේ. ඉතින් ලොකු ටවුන් එකක් නෙවෙයි. ඉතින් මේ මේන් ටවුන් එක බකමුණ. දැන් නම් අපි ගොඩක් ලඟ වෙලා ඉන්නේ මොරගහකන්දට. තව කිලෝමීටර් 5ක් විතර වගේ තමයි අපිට තියෙන්නේ. බලන්නකො පාර දෙපැත්තේ තියෙන මාරගස්සල ලස්සන කොහොමද කියලා. දැන් අපිට මොරගහකන්දට කලින් හම්බ වෙනවා මේ ඇලහැර අමුණත්. ඔයාලට ඒකත් පෙන්නන්න පුළුවන් ඇලහැර අමුණ කියන එකත්. ඉතින් මාරම ලස්සන වයිබ් එකක් තියෙන මේ පාරක් ඉතින්. ඉතින් ගයිස් ලස්සන පාලමක් හම්බුණා අපිට. ඉතින් බලන්නකො මේකෙත් තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් ලස්සන ෆොටෝ එකක් එහෙම ගන්න. සුපිරිම පාලමක්. ඉතින් මේක තියෙන්නේ මේ ඇලහැර ඇල හරහා තමයි මේකත් ඉදිලා තියෙන්නේ. බලන්න කොහොමද ලස්සන කියලා. ඉතින් මේවා දැකලා මේවා දකින්න පින් කරන්නත් ඕනේ. ඉතින් මේ වගේ ගස් ටිකක් එහෙම. ඉතින් දැන් තියෙන ගස් එහෙම ඔක්කොම කපලා අයින් කරනවා. ඉතින් කොහොමද ලොකේෂන් එක? මාරම වයිබ් එකක් තියෙන හවසට ආවහම. ඉතින් අපිට පල්ලෙහාම පේනවා කුඹුරු වගේක් තියෙනවා. ඒ කුඹුරු වල මේ හානවා වැඩ කරන්නේ. ඉතින් ලස්සන පාලමක්. ඔය යන්නේ අපි ආපු පාර. ඉතින් මෙතන වෙලා බලන්න ඉන්න පුළුවන් මේ වගේ මේ. කොළම පාඩට තියෙන දැන් ගස් ටිකේම. තව පොඩි දුරකින් අපිට හම්බ වෙනවා ඇලහැර අමුණ. ඉතින් ඒකත් මේ විදිහට පෙන්නන්න. ඉතින් යාළුවනේ ඔන්න මේ අපිට දැන් හම්බ වෙනවා ඇලහැර අමුණ. ඉතින් මෙතන තමයි ඇලහැර අමුණ තියෙන්නේ. ඉතින් මෙතන පොඩි අමුණක් හදලා තියෙන ඒ කාලේ රජ කාලේ අමුණක්. ඉතින් ඒ අමුණ තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක ලෝක උරුමයක් විදිහට මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ලෝක උරුම ඇලහැර අමුණ. ඉතින් අපි දැන් ඉන්නේ මේ ඇලහැර අමුණ කියන තැන. මෙන්න මෙතන ඇතුලේ තමයි තියෙන්නේ. මෙතන අද නම් ඇතුලට යන්න බෑ වගේ. මෙතන ඇතුලේ තියෙනවා මේ ඇලහැර හොයන ඇල පොඩක් හරස් කරලා අමුණක් බැඳලා. ඉතින් ඒ අමුණ ඒ කාලේ හදපු අමුණක් තමයි තියෙන්නේ. තව වෙනකම් මේ අමුණ තියෙනවා ඉතින්. ටිකක් විපරිණි වෙලා.
ඉතින් ඒ උනාට විතර තියෙනවා. ඉතින් මේක තමයි මේ ඇලහැර ලෝකුරුම ඇලහැර අමුණ කියලා කියන්නේ. ඔය ඉතිහාසය ගැන කතා කරද්දි මේ ඇල මාර්ග ඔස්සේ කතාවල් ගෙතෙනවනේ. ඉතින් ඔය කතාවල් එක්ක එන තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය පාරෙන් එන කට්ටියට මේ ඇලහැර අමුණත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වෙලාවේ නම් මේක වහලා වගේ තියෙන්නේ. ඒත් ඉතින් මෙතන කවුරු හරි ඇති ඉතින් කතා කරලා ඇතුළට යන කට්ටියට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ආය දවසක මේක ඔයාලට ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. එහෙනම් අපි දැන් යන් ආයෙත් අපේ ගමන ඉස්සරහට. දැන් සාමාන්‍ය පොඩි දුරක් තියෙන්නේ දැන් මුරගහ කන්දට. දැන් ඔන්න ඉතින් අපිට කන්දත් පේනවා මේ විදියට. ඉතින් මේ පාරේ ගොඩක් රැට එහෙම එනකොට අලිනම් ඉන්නවා. මේ වගේ ක්ලයිමේට් එකක් තියෙද්දි ඉතින් හවස් වෙද්දී අලිත් මේ පැත්තේ යනවා. ඉතින් මේ පාර දිගෙත් යනවා. ඉතින් එහෙම ලොකුවට කරදරයක් නැහැ. හැබැයි ඉතින් සමහරක් වෙලාවටත් පොඩි ප්‍රශ්න වෙලා තියෙනවා මේ පාර යන කට්ටියට. ඉතින් මේ නම හැදිලා තියෙන මේ මොරගහ කන්ද කියන විතර කන්දකුත් තියෙන ඕකත් එක්ක පොඩ බෙදලා තමයි මොරගහ කන්ද කියලා හැදිලා තියෙන්නේ. ඉතින් රැට එහෙම මේ පාර යන කට්ටිය ඉන්නකොට පොඩ්ඩක් අවධානයෙන් යන්න. මොකද මේ අලි එහෙම මේ පාර බලන්න එනකොට හම්බ වෙන්න පුළුවන්. දැන් අපි යන්නේ ඔයාලට අර අතනදී ඉස්සලා ඔයාලට පහ වුණා මතකද? වම් පැත්තට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ඩෑම් එකේම අපි මුලින්ම ඔයාලට පෙන්නන්නම් මේකේ view point එකට ගිහිල්ලා මුළු ජලාශයම බලා ගන්න පුළුවන් අපිට එතන ගියාම. දැන් මෙතන පොඩ්ඩක් උඩ තමයි තියෙන view point එක. ඉතින් අපි අර පැත්ත ඔයාලට පෙන්නන්නම්. අපි ආපහු එන ගමන් ඔයාලට ඩෑම් එකට එම ගිහිල්ලා ඒ ඩෑම් එකත් පෙන්නන්නම්. මන්න ගොඩක් යන්න ආසම පාරක් තමයි මේ පාර. මොකද වැඩි වාහනත් නැහැ. ඒ වගේම ලස්සන ක්ලයිමේට් එක මේ වගේ යන්න තියෙනකොට පාරම පීලින් එකක් තමයි දැනෙන්නේ. දැන් ඔන්න ඔයාලට ලස්සන බස් එකක් අර ඈතින් යනවා පේනවා ඇති. දැන් ඔන්න අපි view point එකට යන්න තමයි යන්නේ. ඔය ඉස්සරහින් තියෙන view point එක. ඉතින් කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැති මේ හරි අපූර්ව නිර්මාණය තමයි ඔයාලා මේ දකින්නේ මොරගහ කන්ද ජලාශය. ඉතින් මේ මොරගහ කන්ද ජලාශයට කියන තවත් නමක් තමයි කුලසිංහ ජලාශය. ඉතින් මේ මොරගහ කන්ද කියන කන්දේ නම පට බැඳලා තමයි ගොඩක් කට්ටිය මොරගහ කන්ද ජලාශය කියලා කියන්නේ. හැබැයි ඉතින් මේ ජලාශයේ ඇත්තම නම තමයි කුලසිංහ ජලාශය. ඉතින් මේ විදිහට නිල් කැටයක් විදිහට බැබලෙමින් තියෙන මේ නිල් ජලාශයත් ගොඩක් ගම්මාන ඒ වගේම ලොකු විශාල ප්‍රමාණයේ ග්‍රාම සේවා වසම් ගොඩක් මේ වතුරෙන් යට කරගෙන තමයි මේ විදිහට බැබලෙන්නේ. ඉතින් මේ ව්‍යාපෘතිය ආරම්භ කරනකොට මේක පහළ තිබුණ පහත් බිම් ඒ වගේම මේ හරහා තිබුණ ගෙවල් මේ හැමදේම පාරවල් මේ ඔක්කොම දැන් මේ වතුරෙන් යට වෙලා තියෙන්නේ. ඉතින් මීට අවුරුදු කිහිපයකට කලින් නිර්මාණය වුණු මේ ව්‍යාපෘතියේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඉතින් හරි අපූර්ව නිර්මාණයක්. හරි අපි දැන් view point එකේ ඉඳලා දැන් අපි උඩහට යන්න ඒවලට ඩෑම් එක පෙන්වන්න ආපස්සට තමයි දැන් අපි ඉන්නේ. ඉතින් මේකෙන් තමන්ගේ ඉඩකඩම් දීපල අහිමි වුණ කට්ටියට එයාලට නැවත පදිංචි කිරීම යටතේ එයාලට වෙනම ඉඩම් ලබා දීලා, ගෙවල් වලට වන්දි මුදල් ලබා දීලා එයාලව වෙනම පදිංචි කරලා තමයි මේ ලස්සන ව්‍යාපෘතියත් අවසන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඩෑම් එක ගාවට ගිහිල්ලා බලමු. අපි මුලින්ම මං හිතන්නේ අලුගල් බැම්ම වගේ අපිට බලා ගන්න පුළුවන් නේ. මේ දෙපැත්තම ඉතින් මේ කැලේ තමයි තියෙන්නේ. දැන් මෙතනින් නම් පොඩ්ඩක් කැලේ මේ වෙලාව ජලාශය තියෙන්නේ. දැන් මේ පැත්තේ ගත්තොත් එහෙම මේ සම්පූර්ණම කැලේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ අලි තමයි ඉන්නේ ඉතින්. ඉතින් ගොඩක් අලි ඉන්නවා මේ පාරේ. දවල්ටත් ඉන්න දැන් අපි එනකොට අලියෙක් හිටියලු අපිට ඒක බලා ගන්න බැරි වුණා. අපි බලමු ඉස්සරහට තව අලි හම්බුනොත් අපි ඔයාලට පෙන්නන්න. ඉතින් අපි දෙන්න මේ ප්ලේන්ටි දෙකක් බොන්න කියලා කඩයක් ගාවින් නතර කරා පොඩි කඩයක් ගාවේ. ඉතින් අපි දෙන්න මේ පොඩ්ඩක් රස්නේ යන්නත් එක්ක මේ ප්ලේන්ටි දෙක බීලා තමයි අපි ඉස්සරහට යන්න යන්නේ. එහෙනම් අපි ප්ලේන්ටි දෙක බීලා ඉස්සරහට යන් ගමු. ඉතින් මේ වගේ ලස්සන තැනක ඉඳලා තමයි ප්ලේන්ටි බොන්න තියෙන්නේ. හරියට. ඔන්න මේ පාරෙන් තමයි යන්න ඕනි මේ ඩෑම් එක බලන්න. අපි ආව ඉස්සලා අර පැත්තෙන් අපි උඩහ view point එකට ගියා මේ පැත්තට. දැන් අපි එනවා මේ මැද පාරෙන් ඩෑම් එක බලන්න යන්න. ඉතින් මේ පාරට දාලා පොඩි දුරකින් අපිට ඩෑම් එක බලා ගන්න පුළුවන්. ඔය ඉස්සරහින් තියෙන ඩෑම් එක තමයි. ඉතින් මෙතන පාරෙමුත් අපිට ඩෑම් එකට යන්න පුළුවන්. හැබැයි යාලා අපිට කිව්වේ අර ඉස්සරහ පාරෙන් යන්න කියලා.
අපි දැන් යනවා මෙතන ඉස්සරහා පාරක් තියෙනවා ඒකත් දැන් මෙතනම තමයි තියෙන්නේ මේ පාලම අහුවෙනවා ඔයාලා ඒ පාරේ මෙහි වෙනකොට ඉතින් මේ තියෙන්නේ ගල් බැම්ම ඉතින් ඔය පැත්තේ තමයි කොන්ක්‍රීට් බැම්ම තියෙන්නේ එතකොට අර පැත්තේ තමයි පස් බැම්ම තියෙන්නේ වම් අත පැත්තේ මගේ එතකොට ඒ අපේ දැන් මේ වාන්දොරටු තියෙනවා මේ වාන්දොරටු වලින් දැන් මේ වැව පිරීලා එහෙම නැත්නම් මේ වැවෙන් වතුර දෙනවනම් නිදහස් කරනවා නම් එන්නේ මෙන්න මේ ආපහු මේ ඇල හැර ඇල තමයි මේ පැත්තෙන් ආපහු ඕම එන්නේ. ඉතින් මේ ඇල ආපහු ඔහොමම ගලාගෙන යනවා පල්ලෙහාට. ඉතින් ඔහොමම තමයි ඔය ඇල ඔය පැත්තෙන් ගිහිල්ලා මින්නේරි වැව ගිරිතලේ වැවට ආපහු එකතු වෙන්නේ. අපි දැන් මේ උඩ තියෙන මේ ඩෑම් එක බලන්න මේකට යන්න පුළුවන් අපිට. අපිට මේ පාලම පාස් වෙනත් එක්ක මේ වගේ දකුණු පැත්තට පාරක් තියෙනවා. මෙන්න මේ පාරේ තමයි අපි යන්න ඕනේ. අපිට පේන්නේ ඩෑම් එක තමයි. ඔය තියෙන්නේ මේකේ තියෙන කළුගල් බැම්ම. ඉතින් අපි කියවනේ වලට බැමි තුනක් තියෙනවා කියලා. ඉතින් එක බැම්මක් තමයි මේ කළුගල් බැම්ම. ඒක බලලෙමු ඉස්සෙල්ලා. ඉතින් අපි දැන් බයිසිකලෙත් මෙතන දාලා අපි දැන් සිමීට උඩට යනවා අපේ ඩෑම් එක බලන්න. ඔන්න මේක තමයි මොරගහකන්ද නැරඹුම් ස්ථානය තමයි අපි ගාව ඇතින් පේන්නේ. අපි එතෙන්ට තව ටිකකින් යනවා. ගිහිල්ලා බලමු. මේක ලස්සන කවියක් දාලා තියෙනවා. ඉතින් මම ඔයාලට තැහෙන එක පොඩ්ඩක් කියන්නම්. දුම්බර නිම්නයේ දිගුරය නිමාවිනි සුන්දර ජලතලය ඒ මැද සිනාසිනි. පෙම්බර මව්බිමේ හැමගේ ලසෝගිනි පින්බර ඔබ අතින් නිවුණා පියාණෙනි. ඉතින් එවකට හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ සුරතින් තමයි මේක විවෘත කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි යන්නේ ගල් බැම්මට. ඉතින් මේක තමයි මොරගහකන්දේ තියෙන එක බැම්මක්, එක ඩෑම් එකක්, එක වේල්ලක්. ඔය පේන්නේ අපි අර ආපු පාර අර ඉස්සරහා තියෙන්නේ. අපි මේ ඩෑම් එකට ආපු පාර. ඉතින් ගොඩක් ලොකු වටිනාකමක් තියෙන, ඒ වගේම රටේ තියෙන ස්වයංපෝෂිත ආර්ථිකය වැඩි කරවන්න. ඉතින් මෙන්න මේ මොරගහකන්ද කියන ජලාශය ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම තමයි රටේ තියෙන බල ශක්තිය අවශ්‍යතාවයක් ජල විදුලිය ඔස්සේ ලබා දෙන්න මේ මොරගහකන්ද ජලාශය සාක්ෂාත් වෙලා තියෙනවා. ඉතින් ඒ වැස්සත් එක්ක මේ වතුර ගොඩක්ම පිරලා තියෙන්නේ. දැන් මේ වතුර ගොඩක් ස්ටොක් කරගෙන තියාගෙන ඉන්නේ. දැන් හෙට අනිද්දා දිහාටම කුඹුරු වලට වතුර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකෙන් තියෙන වතුර තමයි රිලීස් කරන්නේ. ඉතින් අපි එද්දී නම් ඇලර්ට් ටිකක් වාගෙට වහලා තිබුණේ. මෙතනින් අපි දැන් ඔයාලට පෙන්වන්නම් පහළ කොච්චර ලස්සනයිද කොච්චර උසකින්ද අපි ඉන්නේ කියලා. ඔයාලට අර ඈතින් පේනවා ඇති ඇල මැද කොන්ක්‍රීට් මේ කණුවක් වගේ පේනවා. ඉතින් ඒ තමයි මේක ඉස්සර මාතලේට යන මාර්ගය තමයි මේකේ තිබ්බේ පරණ එක. දැන් අපි ඉස්සෙල්ලා අපි මේ ආව පාර තමයි අලුතෙන් හදපු එක. ඉතින් පරණ පාර තමයි මේ මැදින් ගිහිල්ලා තියෙන ජලාශය. මේ ජලාශය හදලා තියෙන්නේ පාරේ යට කරලා තමයි. ඉස්සරහ තියෙන්නේ කොන්ක්‍රීට් බැම්ම. ඉතින් ඒකට නම් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අපි ඒකත් පොඩ්ඩක් බලමු. අපි අර උඩ තියෙන view point එකට ගිහිල්ලා ඒකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන නංගිලා ටිකකුත් යනවා ඉස්සරහින්. ගියා හැබැයි. ඉතින් ඔයාලට ජලාශයේ නම මෙතන ලොකුවටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ජලාශයේ නම තමයි කුලසිංහ ජලාශය මොරගහකන්ද. ඉතින් මේ ප්‍රදේශයට කියන්නේ මොරගහකන්ද කියලා. ඉතින් ඒකත් එක්ක තමයි ගොඩක් කට්ටිය මොරගහකන්ද ජලාශය කියලා කියන්නේ. ඉතින් මේ ජලාශයේ හරි නම තමයි කුලසිංහ ජලාශය.
ඉතින් ඒක තමයි මේ ලොකුවටම මෙතන කොටලා තියෙන්නේ. ඔය ඉස්සරහා තියෙන ජලාශය තමයි. දැන් මේ තියෙන්නේ කොන්ක්‍රීට් බැම්ම. ඒකට අර වම් පැත්තේ තිබුණේ මේ කළුගල් බැම්ම. තව අර ඉස්සරහා තමයි තියෙන්නේ පස් බැම්ම එහා පැත්තේ. අර වලට පේන්නේ නැති මේ ඩෑම් එකේ කෙළවර තියෙනවා බින්ගයක් වගේ එකක්. ඉතින් ඕක ඇතුලේ වාහන එහෙමත් යන්න විදියට තිබුණා. අර එහා පැත්තේ ඩෑම් එකට යනකම් වලට පේනවද දන්නේ නැහැ. සිදුරක් වගේ තියෙනවා. මේ එහා පැත්තේ ඩෑම් එකට යනකම් ඔය බින්ගේ ඇතුලෙන් යන්න පුළුවන්. පස් බැම්මට යනකම්. මේ පැත්තෙන් අපිට මේකේ මේ උඩට යන්න පුළුවන්. අපි මේකෙත් පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. දැන් මේ ඉන්නේ මේ මොරගහකන්ද නැරඹුම් මධ්‍යස්ථානයේ උඩ. ඒකට තමයි අපි මේ යන්නේ. ඉතින් මේ තියෙන්නේ මොරගහකන්ද ජලාශයේ සැලැස්ම. ඒකත් ඔයාලට මෙතන ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මේ හරියට ඔයාලට ක්ලියර්ද දන්නේ නැහැ මේ ග්ලාස් එකක් එක්ක තියෙන නිසා හරියට. ඉතින් මේ තියෙන්නේ මේකේ තියෙන view point එක. තමයි ජලාශය පේන්නේ. දැන් ගොඩක් දුරට බලන්න තියෙන දේවල් මොරගහකන්දේ බලලා ඉවරයි. ඉතින් ඕක තමයි මොරගහකන්ද ජලාශය කතාව. ඉතින් දැන් මේකේ පහළ තියෙන පහත් බිම් ගොඩක් මේ වැව හින්දා පෝෂණය වෙනවා. හරි. දැන් අපි ඔහම ආපස්සට අපි පාර දිගේ යන්නේ. හරි guys, එහෙනම් අදට vlog එක ඉවරයි. ඔය පිටිපස්සෙන් පේන්නේ මොරගහකන්ද තමයි. අපි මේ ඉස්සෙල්ලා හිටපු අර පාලම ගාව තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඇල ඔහොමම ගිහිල්ලා ගිරිතලේ වැව පැත්තට යනවා. ඉතින් ආය දවසක මේ පැත්තෙත් විස්තර අරගෙන අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් සියලුම දෙනාට සුබ දවසක්. අපි දෙන්න මේ vlog එක ඉස්සරහටම කරගෙන යනවා. ඉතින් කැමති කට්ටිය YouTube channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් වීඩියෝ එකට comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් like එකකුත් දාලා තව කට්ටියට බලන්න ෂෙයා කරන්න එහෙනම්.